තෙරුවන් සරණ දීර්ඝායුෂ වේවා අන්තේක්ෂර ඒ වගේම මමත් ඇවිල්ලා හැම පොයේටම ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා සිල් ගන්න බලාගෙන තමයි මම යන්නේ. සිල් අරගන්න තමයි යන්නේ. සිල් අරගෙන හරියට මටත් භාවනාවක් කරගන්න අවස්ථාව නැහැ. මොකද හේතුව ඇත්තටම මේ අහිංසක දුප්පත් අහිංසක ලෙඩ්ඩු දැක්කට පස්සේ මට ඇත්තටම බලාගෙන ඉන්න බෑ. මොකද මට හරි දුකයි. මොකද අපිත් අම්මලා හිටියා. අම්මලා තාත්තලා අපිත් දැන් නැති වුණාට හිටියනේ. ඒ අම්මලා තාත්තලා ඇවිල්ලා ඉවර වෙලා දුක් ඉඳගෙන සිල් ටික අරගෙන ඉන්න බෑ. මොකද කෙලින් ඉන්න බෑ. තුනටිය අමාරුයි. දනිස් නවා ගන්න බෑ. දනිස් දෙක රිදෙනවා. දනිස් කැක්කුම. හරියට ඉඳගෙන සිල් ටිකක් ගන්න නෑ. ඒක හන්ද මම අට්ටිය ඉතින් එක එක පෝස්ට් දානවා මේ හොඳ නෑ මන් දන්නව හොඳ නෑ කියලා. සිල් අරගෙන ඒ අකුල් අතපය අත ගන්න හොඳ නෑ. ඒක පවක් වෙන්න පුළුවන්. නමුත් මට ඒක බලාගෙන ඉන්න බැරි හන්ද තමයි මං ඒදී කරන්නේ. නමුත් එක එක්කෙනා මොන දේ හිතුවත් මම අවංක හදවතින්ම මම මිනිස්සේ සුව වෙලා යනවා දකින්න සුව වෙලා මේ මිනිස්සයා එම ස්ථානයේ සිල් ටික හරියට ගන්නෝ නම් ඒක මට පිනක් කියලා හිතෙනවා. ඒකයි මම මේ ලෙඩ සුවපත් කරන්නේ. මොකද ගොඩාක් අය මේ බැරි වුණාට පස්සේ ඒ කියන්නේ Tamanට බැරි වුණාට පස්සේ තමයි සිල් ටික ගන්න යන්නේ. එහෙම කරන්න එපා. Tamanට පණ තියෙන කාලේ සිල් ගන්න යන්න. එතකොට බැරි වුණාට පස්සේ Taman පින් රැස් කරගෙන ඉවරයි. එතකොට පින් තියනවා Tamanට. Tamanට ගෙදෙට්ට වෙලා උණු වතුර ටිකක් නාලා හොඳට බණක් භාවනාවක් කරන්නේ නැතත් එක තැනකට වෙලා ඉන්න පුළුවන්. දැන් මෙහෙමයි සමහරක් අයට ඇත්තටම මොකද ළමයි හදලා ළමයින්ගේ ළමයි මුණුපුරෝ බලලා ඒ ඔක්කොම වැඩ කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ වෙන්න පුළුවන් සිල් ටික ගන්න යන්න වෙන්නේ. ඒ කියන්නේ අන්තිම කාලේ. නමුත් එහෙම කරන්න එපා. තමන්ගේ අම්මා තාත්තට පණ තියෙන කාලේ සිල් ටික ගන්න යවන්න. ඒ වගේම පොඩි කාලේ ඉඳන් බණක් භාවනාවක් කරන්න සිල් ටික ගන්න පිනක් කරන්න. පිනක් කරන්න පන්සලටම යන්න ඕනේ. තමන්ගේ වචනේ කයෙන් පිනක් කරගන්න පුළුවන්. තමන් මිනිස්සෙට කෑම වේලක් දුන්නත් ඒකත් පිනක් බඩගින්න ඉන්න මිනිස්සෙට ඒ වගේ පිනක් කරගන්න. නමුත් පන්සලටම යන්නේ කියන්නේ පින් කරන්න. නමුත් මෙහෙමයි පණ තියෙන කාලේ පින් කරන්න. මොකද පණ නැති වුණාට පස්සේ හරියට දනිස් දෙක නවා ගන්න බෑ. කොන්ද නවා ගන්න බෑ. ඒක තැන ඉඳගෙන ඉන්න බෑ. බලන්න කොච්චර පවද්ද කියලා පින් කරන්න ගිහිල්ලා පව් කරගන්නවද කියලා කොච්චරයි. ගිහිල්ලා ඉවර වෙලා ඉතින්ට ගිහිල්ලා ඉවර වෙලා දානේ ටික වළඳලා ඉවර වෙලා මොකද්ද කරන්නේ? බුදිය ගන්න හොඳට. එහෙම කරන්න එපා. පණ තියෙන කාලේ පින් කරන්න. මොකද එතෙන්ට ගිහිල්ලා පවක් කරගන්න එපා. ගිහිල්ලා ඉවර වෙලා භාවනා කළා. තමන් පින් ටික ඒ විදියට රැස් කරගන්න. ගියපු වෙලාවෙ ඉඳන් නිදි සමහරු. එහෙම කරන්න එපා. තමන්ට මානසිකට වැරයක් සීමා බෝධිය ගාවට හෝ කොහේ හරි දැනකට ගිහිල්ලා සිල් ගන්න යනවා නම් ඒ සීලේ හරියට ගන්න. ගිහිල්ලා ඉවර වෙලා අනුන්ගේ ඕපදූප කියෝ ඒ අනුන්ට බැන එහෙම ඉන්න එපා. සිල් ගන්න ගියා නම් සිල් ටික ගන්න. තමන් හරි ආකාරව. ඒ වගේම තමන්ගේ ආච්චි අම්මා වෙන්න පුළුවන්, තමන්ගේ අම්මා වෙන්න පුළුවන්. තනියම ඉවනෝ සිල් ගන්න. මේ මිනිස්සයාට නැගිට ගන්න බෑ. මේ මිනිස්සයාට ඇවිද්ද ගන්න බෑ. බඩ ගාගෙන ඇවිල්ලා මොනවා හරි දෙයක් වුණොත් කවුද බලන්නේ? ඉතින් ඒක හිතන්න තමන්ගේ අම්මා එනෝනම් අම්මත් එක්ක පොඩ්ඩක් ඉන්න. ඒ දවස් විතරක් අම්මා වෙනුවෙන් වෙන් කරන්න. තමන් ජීවිත කාලෙම තමන් වෙනුවෙන් වෙන් කරපු අම්මා තමන් ජීවිත කාලෙම තමන් වෙනුවෙන් තමන්ගේ ළමයි වෙනුවෙන් තමන්ගේ මුණුපුරාලා වෙනුවෙන් කාලේ වෙන් කළා නම් තමන්ට පොයේ දවසට තමන්ගේ අම්මා වෙනුවෙන් කාලේ වෙන් කරගන්න බැරි කමක් නැහැ. ඒ ගැන හිතන්න. පව් අහිංසක දුප්පත් අහිංසක අම්මලා සිල් රෙද්දක් නෑ හැඳගෙන ඉන්න. ඒ වගේ දුප්පත් අහිංසක අම්මලා එනවා. ඉතින් මේක කිව්වට මට ඕන තරම් පෝස්ට් දායි බැනන්න නෙමෙයි මං කියන්නේ ඇත්ත. මිනිස්සු අසරණ වුණාට පස්සේ සිල් අරගෙන ඇවිල්ලා සිල් ගන්න ආවට වැඩක් නෑ. පණ තියෙන කාලේ ඉන්න. හරියට කෙලින් ඉන්න බෑ. සිල් ටික අරගන්න බෑ. භාවනාවක් කරන්න බෑ. එහෙම නෙමෙයි පණ තියෙන කාලේ ඇවිල්ලා පින් රැස් කරගන්න. ඊට පස්සේ
තමන්ට නැගිටින්න බැරි කාලෙට තමන්ට පින් රැස් කරගෙන තියෙන්නේ. ඒකට යන්න ඕනේ. තමන් ගෙදර ඉඳගෙන ඔය බණක් අහගෙන ඉන්න තියෙන්නේ. ඒක හන්දා හැමෝටම කියන්නේ තමන්ගේ අම්මා ගැන බලන්න. අහිංසක අම්මා තාත්තා ගැන බලන්න. හිතන්න. ඔයිට වැඩිය. මමත් වෙදකම් කරනවා තමයි මමත් නමුත් පොයට යන්නේ සිල් ටික ගන්න. නමුත් මට බලාගෙන ඉන්න බෑ. කෙන්දිරි ගගා නැගිටිනවා. කෙන්දිරි ගගා ඉන්නවා. ඒව බලාගෙන මට සිල් ටික ගන්න බෑ හරියට කාරා. මට හිතෙනවා පව් මේ අහිංසක ලෙඩා මට මෙච්ච බලයක් දීලා තියෙද්දි ඇයි මං අහක් බලාගෙන යන්නේ කියලා. ඒකයි මං හැමෝටම එන්න කියලා ඉවර වෙලා සමහරක් දවස්වලට ඔය පුටු උඩ බුදියගෙන ඉන්න කට්ටියට මං එනවා එන්න කියලා ඉවර වෙලා දනිස් හොඳ කරලා කොන්දේ අමාරු හොඳ කරලා බිම ඉඳවන්නේ. මොකද බිම ස්පර්ශ වෙන්න ඕන සිල් ගන්නකොට භාවනා කරනකොට බිම ඉඳගෙන සිල් ටික ගන්න ඕන. නමුත් පුටු උඩ ඉඳගෙන නෝනලා වගේ බණ අහගෙන ඉවර වෙලා එහෙම හිටියට වැඩක් නැහැ. තේරුම් ගන්න. තමන් කරන පින හරියාකාරව කරන්න. හැමෝටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා. තමන්ගේ අම්මා තාත්තා